welcome back to my YouTube channel. හරි ඔන්න ඉතින් මම අද ආවේ පිටකොටුවේ දෙවෙනි හරස් වීදියට. ඇත්තටම මම චූටි ගමනක් යන ගමන් තමයි මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. මේ පාර අවුරුද්දට කොහොමද මේ පිටකොටුව සැරසෙන්නේ කියලා ඔයාලත් එක්ක ගේන්න. ඉතින් වෙනද වගේම දෙවෙනි හරස් වීදියේ දාලා තියෙනවා මේ වගේ පොඩි කඩවල් පාරේ දෙපැත්තේ. ඉතින් මම මේ කඩවල් වලට බඩු ගන්න මාර මාසයි. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන. ඔයාලා shopping කරන්න කමක් නැහැ. මේ වගේ අර තියෙන දේවල් හොඳට බලලා කරලා ගන්න. ඒ කියන්නේ බඩු එහෙම හොඳට බලලා කරලා ගන්න ඕන. මොකද අපිට අසාධාරණ සිදුන බඩුත් මෙතන තියෙනවා. ඉතින් ඒ වගේ සිද්ධිත් මට වෙලා තියෙන නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඒ වගේම තමයි හොඳ බඩුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ස්ලිපර්ස් තියෙනවා රුපියල් 1500යි. ඇත්තටම කිව්වොත් රුපියල් 1500කට අපිට මේක කඩේ ගන්න බෑ. ඊට වඩා හෙවි ගාණක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාපිසි තිබුණා. තව ගොඩක් දේවල් තිබුණා. මෙන්න මේ වගේ බෙඩ්ෂීට්ස් තිබුණා. ඉතින් ගොඩක් ප්‍රයිසස් එක අඩුයි. තව ගෑනු ළමයින්ට ඉයරින්ග්ස් වර්ග තිබුණා. මේ වගේ නෙක්ලස් වර්ග තිබුණා. ඉතින් මේ වගේ ගාන ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ තමයි මම මෙන්න මේ වගේ කඩේකට ගියා. මොකද මට ගොඩක් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මේ වගේ අර ස්මෝල් ස්වැම්පර්ස් 32 pieces එක මෙයාලා දෙනවා රුපියල් 1500කට. මේවා චූටි ළමයින්ගේ. ඉතින් මේ නැප්කින්ස් වර්ග තිබුණා. ඉතින් ඒ දේවල් ගොඩක් තිබුණා. මේක තියෙන පිටකටුවේ දෙවෙනි හරස්තේදී මම ඉතින් ඔන්න වැදගත් වෙයි කියලා හිතන විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලට හොයාගන්නත් පුළුවන් වෙන විදිහට. සාමාන්‍යයෙන් පිටකොටුවට නිතරම යන කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ එක දැක්ක ගමන් දන්නවා තැන කොතනද මේ දේවල් තියෙන්නේ කොතනද කියලා. ඉතින් ඒ වගේම තමයි ඒ අතරතුර මම ගත්තා ලස්සන රෝලට් එකක්. ඒක රුපියල් 500ක් වගේ තමයි උනේ. ඇත්තටම මේක වෙන තරකින් ගන්නවා නම් ඊට වඩා ගොඩාරියක්ම ප්‍රයිස් එක වැඩි. මෙතන හරිම අඩුයි. ඊට පස්සේ මේ වගේ ෆෝන් බෑක් කවර්ස් තිබ්බා. රුපියල් 600 500 වගේ ගොඩාරියක් ෆෝන් බෑක් කවර්ස් තිබුණා. ඉතින් 300 තිබුණා ටෙම්පර් ග්ලාස් ගහනවා කියලා. තව තිබුණා මෙන්න මේ වගේ රෙදි එහෙම තිබුණා දාලා ගවුම් රෙදි බෙඩ්ෂීට්ස් වර්ග අන්න ඒ වගේ රෙදි වර්ග දාලා තිබුණා. තව මේ වගේ ලස්සන බොටල්ස් වර්ග තිබුණා. තව අර බුදු පහන තියන්න අන්න ඒවට තිබුණා අයිටම්ස්. තව ඔයාලගේ ෆෝන් එක රඳවලා තියෙන උපකරණ ඒ වගේ තිබුණා. තව ඉයරින්ග්ස් වර්ග තියෙනවා ගොඩාරියක්. තව බෑන්ගල්ස් වර්ග තියෙනවා. ඉතින් මම මේ පාරත් එක්කම වීඩියෝ එක අරන් තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට පාර එහෙම පෙවුනාට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම මතකයට එනවා මේ කොතනද කියලා. මේ මහරගම ආවරි කෙනෙක් නම් සහ මහරගම නිතර යන කෙනෙක් නම්. ඉතින් මට මේ shops මෙහෙමයි කියලා මෙතන තියෙනවා කියලා කියන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ මේ වගේ නෙක්ලස් වර්ග තියෙනවා ගොඩක්ම ලාභයි. ගෑල් ළමයිට නම් ගොඩක්ම බඩු තියෙනවා ලාභයි. හැබැයි ඉතින් අර මං කිව්වා වගේ කලින් තෝරලා කරලා හොඳට ගන්න ඕන. නැත්නම් ඉතින් අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ජිමිති වර්ග තිබුණා. ඒවත් හරිම ලස්සනයි. මේවා සාමාන්‍ය කඩේක ගත්තොත් එහෙම මාරම මිල අධිකයි. ඉතින් මෙතනින් ඔයාලට 250 300 වගේ මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මම අර පොඩි වැඩකට ගියේ හින්දා ඒ වැඩට අදාළ දේවල් තමයි මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම පිටකොටුවේ ආයිම වීඩියෝ එකක් අරන් එන්නම් ලොං වීඩියෝ එකක්. ඊට පස්සේ මෙතන තව ගොඩක් මේ දෙවෙනි හරස්වේදී තමයි මම ඉන්නේ. මෙතන බෙල්ට් තියෙනවා රුපියල් 450 ඉඳලා. ඇත්තට මේවා නම් හොඳ බෙල්ට්. මෙතන රතු කුරුස පල්ලියක් තියෙනවා. ඉතින් ඒකටත් මම යන ආසාවෙන් ඉන්නවා. මම ඉතින් ඒකෙත් ඔයාලට කියවතින් මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්.
ඉතින් මේ තියෙන ලස්සනම ලස්සන රත කුරුස පල්ලිය. ඒ වගේ තමයි ඒ වගේම තමයි තව ලස්සන කොණ්ඩ කටු හැම තිබ්බා. තව මෙතන ඉස්සරහා තිබ්බා තව රසම රස මෙන්න මේ කේක් ಜಾති හැම තියෙන කඩයක්. ඉතින් ඒකත් හරිම රසයි ඒ ෂොප්ස් එක. මම ඒ ෂොප්ස් එක පෙන්නනම්. ඒකේ නම තමයි මිහිරි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කොටුවට ඇවිල්ලා මිහිරි කියන කඩෙන් කාලා යන්න අමතක නොකර. ඒකේ කෑම මාරම රසයි. හරි එහෙනම් බ්ලොග් එක ඉවර කරලා තමයි යන්නේ. චෝරිම චෝරි බ්ලොග් එකක්. මම ඉතින් අනිවාර්යෙන්ම ලොන්ග් වීඩියෝ